මගේ උතුණු නුඹලාගන් දායාදයයි මගේ තෝනික අප දෙන්නාගේ. Hi, welcome back to Tony to Silva Kitchen Art YouTube channel. ඉතින් මම දන්නවා මේ වීඩියෝ එක දානකන් නම් ඕගොල්ලන් ගොඩාක් නවිසිල්ලෙන් බලාගෙන හිටියේ කියලා. මේ පාටි එක තිබුණේ පෙබරවාරි මාසේ 2 වෙනිදා. ඉතින් ටිකක් තවස් වෙනවා දැන්. ඇත්තටම මට මේ වීඩියෝ එක හදාගන්න විදිහක් තිබුණේ නෑ. මොකද මේ නංගිලාගේ ෆොටෝස් වෙනකන් තමයි මම බලාගෙන හිටියේ. ඉතින් තාමත් ෆොටෝස් නෑ. ඒ වුණාට ඉතින් මගේ ගැලරි එකත් ෆුල් වෙනවා. ඒ නිසා ඉතින් මම තීරණය කරා අද නම් මේක හදනවා කියලා. මොකද මේ වීඩියෝ එක මේ පාටි එක ඒ තරම්ම මට ස්පෙෂල් නිසා. මේ පාටි එක තිබුණේ බටර්ෆ්ලයි තීම් එක. ඉතින් මම හරිම ලස්සනට මෙන්න මේ බටර්ෆ්ලයි ඩෙකරේෂන් එක කළා. මම මුලින්ම කරේ මේකට තීම් එකක් හොයාගත්ත එක. මේකට ඉතින් අපි කලර් එක තෝරගත්තේ ලස්සනම ලස්සන රෝස් ගෝල්ඩ් කලර් එකයි normal gold and pink කියන කලර්ස් ටික. ඉතින් ඒ කලර්ස් ටික දාගෙන මම ලස්සනට මේ විදිහට හරිම ලස්සන බැලුන් ආර්ච් එකක් කළා. මං කොහොමත් ගොඩාක් ආසාවෙන් හිටියේ මේ පාටි එකේ ඩෙකරේෂන්ස් ටික හරිම ලස්සනට කරන්න. මොකද චමරි නංගි එයාගේ කයිලි දුවගේ, ඒ කියන්නේ එයාගේ දෙවනි බබා කයිලි බබාගේ බර්ත්ඩේ එකට ඒ වගේම ඒ බබාව ක්‍රිස්තියානි කරෙත් ඒ දවස්වලමයි. ඒ නිසා එයා ඒ දෙකම තමයි එයාගේ පාටි එකට තේමාව කරගත්තේ. බබාගේ ක්‍රිස්තියානිය ඒ වගේම බබාගේ ෆස්ට් ඉයර් බර්ත්ඩේ එක. චමරි නංගිත් ඉතින් මට කිසිම කරදරයක් කළේ නෑ. මට කැමති විදිහට මගේ දේවල් ප්ලෑන් කරගන්න එයා ඉඩ දුන්නා. ඉතින් ඒ නිසා මම හරිම ලස්සනට මේ විදිහට බටර්ෆ්ලයි තීම් එකට මේ විදිහේ බැලුන් ආර්ච් එකත් ඒ වගේම ටේබල් ඩෙකරේෂන්ස් ටිකත් ඒ වගේම ෆුඩ් ඇන්ඩ් කේටරින් කරේ අපේ චෙෆ් ටෝනි. ඉතින් මේ හැම දෙයක්ම කළේ අපි තමයි මේ පාටි එකේ. ඉතින් මේ හදලා තියෙන ලස්සන කේක් එක හැදුවේ කවුද කියලා දන්නවනේ. ඉතින් ලූකාවල ඉන්න දිලුමි නංගි. ඉතින් දිලුමි නංගිගේ කේක් එකක් තිබ්බේ නැත්තම් පාටි එකකින් වැඩක් නෑනේ. ඔන්න මේ විදිහට තමයි අපි ටේබල්ස් ටික අරේන්ජ් කරගත්තේ. රෝස් ගෝල්ඩ් කලර් එකත් ගෝල් කලර් එකක් තියාගෙන අපි මේ විදිහට තමයි හරිම ලස්සනට මගේ ටේබල්ස් ටික නම් අරේන්ජ් කරගත්තේ. ඒ වගේම තමයි මේ පාටි එකේ DJ කරේ DJ රෝෂ්. දන්නවනේ ඉතින් මගේ වීඩියෝස් වල හැමතැනම ඉන්නවනේ DJ රෝෂ්. ඉතින් ෆිරෙන්සෙ පාටි එකක් කළත් ලූකා පාටි එකක් කරත් ඉතින් DJ රෝෂ්ම තමයි ඉතින්. මේ ඩෙකරේෂන් එක නම් ඇත්තටම හරිම ලස්සනයි. හරිම නීට් එකට හරිම ලස්සනට ආවා. මට ඕන විදිහටම මේක ගොඩාක් එලෙගාන්ත විදිහට ආවා. ඉතින් චමරි නංගිත් ගොඩාක් ආස වුණා මේ ඩෙකරේෂන් එකට. ඉතින් ඩිනර් පාටි එකක් විදිහට මේක අරේන්ජ් කරගෙන තිබුණ නිසා අපිට ඉතින් උදේ හොඳට වෙලාව තිබුණා තවත් අපේ ටේබල්ස් ටික ලස්සනට අරේන්ජ් කරගන්න. ඉතින් අපේ චෙෆ් ටෝනි එයාගේ බයිට්ස් ටික කෑම ටික බුෆේ එක ලස්සනටම ඒ වගේ හුඟක් රසවත් විදිහට ලෑස්ති කරලා තිබුණා. පේනවනේ ඉතින් ලොකු ක්‍රවුඩ් එකක් හිටපු පාටි එකක් තමයි මේක. සෙනග 120ක් විතර හිටියා. ඉතින් ගොඩාක් මේ හෝල් එක පිරෙන්නම සෙනග හිටියා එදා. හැම දෙයක්ම හරිම ලස්සනට සිද්ධ වුණා. හරිම ලස්සන පාටි එකක් තමයි මේක. රෝසමල්යයි මලක පෙති අතරේ නුඹ පිපුණා. රැකතරු අතරේ පෝය සඳ විලසි නුඹ දිලුණා. මුදේ හංගාපු මුතුවට පරදාපු කිඳුරී නිවේවි සංසාරෙ දුක් තුවේ නුඹ හින්දා දුවේ නුඹ හින්දා. දිනකදි ගංගාවේ
පැද යන නුඹේ ඔරුවේ ඉරිහෙල් සුලිවැල් හමුවේ. සුපුරුදු පරිදි ඉතින් අදත් අපි බයිට්ස් ටික මුලින්ම සර්ව් කරා. ඉතින් අද බයිට්ස් වලට තියෙනවා චිකන් ඩෙවල්, චිලි නට් පෝක්, වෙජිටබල් බොයිල් එකක් තියෙනවා, කට්ලට්ස් තියෙනවා. ඊට අමතරව මේ තියෙන්නේ අපේ සීෆුඩ් ෆ්‍රයිඩ් එක. දැනටමත් ඉතින් ඔයාලා දන්නවන්නේ අපේ සීෆුඩ් ෆ්‍රයිඩ් එක අපි ඒ වෙලාවෙම තමයි බදින්නේ. ඉතින් ඒක හරිම ෆ්‍රෙෂ් එකට හරිම රසට තියෙනවා. අද ඉතින් අපි මේක තවත් ස්පෙෂල් විදිහට දුන් දාගෙන ගෙනියනවා ටේබල්ස් වලට. හැමදාම ඉතින් අපි මොනවා හරි වෙනස්කමක් කරනවා. ඒ අපේ විදිහ. බලන්නකො ඉතින් කොහොමද කියලා මේක. මේ අපි රසම රස සීෆුඩ් ෆ්‍රයිඩ් එක එදා දවසේ කොහොමද ටේබල්ස් වලට තිබ්බේ කියලා. ඔන්න පේනවා නේද ලස්සනට දුම දාගෙන යන විදිහ. අපේ චෙෆ් ඉතින් හරි ආසයි නිතරම වෙනස් විදිහට කෑම දේවල් ලෑස්ති කරලා දෙන්න. ඒ වගේම ඒවා පිළිගන්වන විදිහත් ගොඩාක් වෙනස්. ඉතින් අපි මේ විදිහට තමයි එදා ලූක පාටි එක රසවත් කළේ.
ආදරණීය කයිලි මැනිකට සුබම සුබ වාසනාවන්ත උපන්දිනයක් වෙන්න කියලා අපි ආදරයෙන් අපේ channel එකෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා ප්‍රාර්ථනා කරන සියලුම දේවල් ඒ ආකාරයෙන් මිෂ්ට වෙලා ඔයාගේ අනාගතේ ලස්සනම ලස්සන වෙන්න අපෙන් සුබ